මේ වීඩියෝ එක අරගෙන එන්නේ වෙන මුකුත් කාරණාවක් නිසා නෙවෙයි. ඔබට සිතේවි මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනේ මූ මාර පොරක් මේ කියලා. එහෙම හිතන්න එපා. මම පොරක් නෙවෙයි. හැබැයි සමාජ මාධ්‍ය ජාලය තුල මම පොරක්. මොකද හේතුව මම බොරු කියන්නේ නැති නිසා. මගේ ආදරණීය හිතවතුනේ මේ වීඩියෝ එක අරගෙන එන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි අපේ අටමස්ථානාධිපති හිමියන්ට මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල ගොඩ නැගෙන්නා වූ මා ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අපේ අටමස්ථානාධිපති හාමුදුරුවන්ට නගපු චෝදනාව මොකක්ද? මේකේ අගමුල මොකක්ද? මේ කොහෙද? මේ සිද්ධිය වෙලා තියෙන්නේ කොහෙද කියන එක කරුණු සාධක සහිතව සියලුම බෞද්ධයින් දැනුවත් කිරීම සඳහා. මොකද හේතුව මේක බෞද්ධාගමට කරන්නා වූ ලොකු අගෞරවයක්. මේකේ ප්‍රධානියා විදියට මේ බෞද්ධාගමට වන අගෞරවයේ ප්‍රධානියා විදියට මම නම් කරන්නේ මේ අටමස්ථානාධිපති හිමියන්. මෙන්න පාද නමස්කාර පූර්වකව වැඳා ඔබ වහන්සේට සියලුම ಜಾති ආගම් ભેදයකින් තොරව මනුස්ස සත්වයා වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව මම මුලින්ම කියනවා වීඩියෝ එකේ කරුණා කරලා ඔබ වහන්සේ කැමති තැනක කැමති මාධ්‍යයකට කතා කරලා මගේ ටෙලිෆෝන් නම්බර එකත් මම සෑම වීඩියෝ එකම දානවා. කරුණා කරලා ඔබ වහන්සේ මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන්න. මොකද හේතුව ඒ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ඉල්ලීම මම කරන්නේ. නිහඬව සිටීම බොහොම ප්‍රශ්නයක්. ඒක මම මුලින්ම ඉල්ලා සිටින ඔබ වහන්සේගෙන්. ඉතින් ආදරණීය හිතවතුනි මේ ඉල්ලීම කරේ ඔබගේ සිත තුළ සහ මගේ සිත තුළ තියෙන මේ කැකෑරෙන ප්‍රශ්නය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන්නට කියලා බොහොම වැදගත් බුද්ධිමත් උගත් නෙවෙයි බුද්ධිමත් මිනිසුන් මට කතා කරලා කිව්වා අපි මෙහෙම කරමු. අපි මේ හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්න බොහොම නමස්කාර පූර්වක ඉල්ලීමක් කරමු කියලා. ඔන්න ආදරණීය හිතවතුනි මම මේ ප්‍රකාශය කළා. ඒ ඉල්ලීම කරා මේ සමස්ත ලෝකවාසී සියලුම බෞද්ධාගමක සියලුම මිනිස්සුන් වෙනුවෙන් ඔබ වහන්සේට නැවත නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ පිළිබඳව ඔබ වහන්සේගේ නිර්වද්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන්නට කියලා. රයිට් හොඳයි එහෙමනම් ආදරණීය හිතවතුනි මෙන්න කතාව. ඔබ දන්නවද මේ සමාජ මාධ්‍ය තුල මේ අටමස්ථානාධිපති හිමියන්ට මෙතරම් පහර එල්ල කරන කාලකන්ණි සක්කිලි පර බල්ලෝ අවජාතක වේසිගේ පුතාලා මහ සංඝරත්නය ඇතුළු මම උන්ට කියන්නේ මහා සංඝරත්නය කියලා මම කාලකන්ණි සිවුරුදාරින් ඒ කියන්නේ අර රාජාංගනේ පට්ටපල් කෙබර අතාරන කාලකන්ණියා ඇතුළු කක්කිසුදාලා අරුන් මුන් මේ පර හැත්ත අපේ අටමස්ථානාධිපතියන්ට පුදුමාකාර විදිහට ප්‍රහාරයක් එල්ල කරානේ. එල්ල කරා. තොපි හැම එකම කිව්වා අටමස්ථානාධිපති හිමියන් වැරදි කියලා. හැබැයි තොපි එක එක්කත් කිව්වද මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච මේ පවුලේ උන්ගේ ගැන මේ අඩු ගානේ මේ පවුලේ උන් මේ දැරිවියගේ මම දැරිවියට දොස් නගනවා. හැබැයි මට පව් පිරේවි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මේ සමාජ බෞද්ධයා මේ සමස්ත බෞද්ධයා වෙනුවෙන් තමයි මම මේ දැරිවියට යම්කිසි චෝදනාවක් කරනවා නම් මේ වීඩියෝ එකේ චෝදනාවක් කරන්නේ. ඉතින් ආදරණීය හිතවතුනි ඔබ දන්නවද මේ ගමේ නම මොකක්ද කියලා? මේ අම්මා තාත්තා කවුද? මොනවද මේගොල්ලෝ කරන්නේ? මේ පවුලේ විස්තර මොනවද? කියන එක කවුරුවත් දන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න මෙන්න ගම. වැලෑව කියන ගමේ මේක අයිති පිහිඹියගොල්ලෑව කියන පොලිස් බල ප්‍රදේශයට. පිහිඹියගොල්ලෑවේ පොලිස් බල ප්‍රදේශයට පිහිඹියගොල්ලෑවේ පොලිස් ස්ථානාධිපතිතුමනි ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් අපි ආචාර කරනවා. මොකද මේ බුදුදහමේ තීරණාත්මක සම්දිස්ථානයක් මේක. ඒක නිසා ඔබතුමාටත් බොහොම වගකීමක් මේ ගැන තියෙනවා. ඒක නිසා තමයි ඔබතුමාව මම මේ වෙලාවේ මතක් කරන්නේ. ඔබතුමා ඇතුළු සමස්ත පොලිසිය පිහිඹියගොල්ලෑව කියන පොලිස් ස්ථානයේ සියලුම අපේ ආදරණීය
පොලිස් නිලදරුවන් සහ නිලධාරිනියන් හැමෝටම අපි ආචාර කරනවා. ඉතින් මෙන්න මේ ගමේ මේ වැලෑව කියන ගමේ මිනිස්සු තමයි මේ කාලකන්ණි පවුලේ මේ කාලකන්ණි අම්මගේ තාත්තගේ මේ අපේ අටමස්ථානාධිපති හිමියන්ට මෙතරම් සමාජ මාධ්‍ය තුල නගන චෝදනා වලට වග කියන්න ඕන පළවෙනිම දෙන්න තමයි මේ අම්මයි තාත්තයි. තොපි දෙන්න එකට නෙමේද බොන්නේ. තොපි දෙන්න බාර් එකෙන් ගෙනල්ලා ගෑණී මිනිහා එකට බොන්නේ නැද්ද ගෙදර? තොපේ ගෙදරට ඔය කියන ළමා ආරක්ෂක හරි මොකේ හරි නිලධාරීන් ඇවිල්ලා ඔය වල දාපු ඇඳුම් පැළඳුම් ගන්නකොට තොපි ඒ මැනුම් කටයුතු කරනවනේ මේ නිවසේ ඉඳන් මේ වලට කොච්චර දුරද? ඒ මැනීම් කටයුතු කරාට පස්සේ තොපි ගමේ මිනිස්සුන්ට මොකද්ද කිව්වේ කාලකන්ණි 70. තොපි කිව්වේ තොපේ ගේ හදලා දෙන්න ආවා කියලා. එහෙම නෙමෙයිද තොපි කිව්වේ? තොපි ගමේ මිනිස්සුන්ට කිව්වේ ওই කතාව. අප්‍රේල් 28 වෙනිදා තොපේ ගෙදෙට්ට ආවේ. මට කතා කරා. මම වීඩියෝ එකක් දැම්මට පස්සේ තොපේ ගමේ මේ දෙමාපියෝ දෙන්න තොපි දෙන්න පඩත්තර හැතිරි සහ පඩත්තර බල්ලට මං කියන්නේ. ඒ කියන්නේ මේ දැරිවිගේ අම්මටයි තාත්තටයි. තොපි දෙන්න ගමේ මිනිස්සුන්ට එහෙම නෙමෙයිද කිව්වේ. තොපි දෙන්න තෝ ඇවිල්ලා කසිප්පුකාරයෙක්නේ. හැබැයි තෝ දැන් කසිප්පු බොන්නේ නැහැ. තෝ ගෑණී මිනිහයි දෙන්න එකට බාරකෙන් ගෙනල්ලා බොන්නේ. තොපේ ඔය කියන මේ දැරිවිගේ ආච්චි මේ පවුලේ මෙන්න මේකයි කතාව මහත්තුරුනි. අහගන්න ආදරණීය හිතවතුනි. මේ ගෑණී මිනිහයි ඉන්නවා. මේ ගෑණිටයි මිනිහයි දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. පිරිමි දරුවෝ දෙන්නයි, ගැහණු දරුවෝ දෙන්නයි. එතකොට මේ කියන දැරිවිය තුන්වෙනි දරුවා මේ පවුලේ. එතකොට මේ අම්මයි තාත්තයි මේ ගෙදර ආච්චි කෙනෙක් ඉන්නවා. එතකොට මේ බාලම දැරිවියත් වැඩි වියටපත් වෙලා තියෙනවා කුඩා කාලේම. හරිද? මේක තමයි ඇත්ත කතාව. උඹලා මට මොනවා කියලා මඩ ගැහුවත් මම ඇත්ත කියන්න. කිසිම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු මහ ලොකු පොරවල් කියාගෙන ඉන්න කිසිම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු හෝ කිසිම හොර ගණයෙක් YouTube කාරෝ එක පර බල්ලෙක් මේක කිව්වේ නෑ. හැබැයි මම බය නැතුව කියනවා. බය නැතුව කියනවා මේ ගෑණිටයි මිනිහටයි දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට මේ වෙනකොටත් මේ ගෙදර මේ ආච්චි කෙනෙකුයි මේ පොඩි දැරිවියයි ගෙදර නිතරම ඉන්නවා. මේ දැරිවිය පුළුවන් නම් කියන්න මේ දැරිවිය සතියේ දවස් 5ම ඉස්කෝලේ ගියපු දවසක් පුළුවන් නම් කියපල්ලා. උඹලා එක හරි පුළුවන් නම් කියපල්ලා. ඒ කියන්නේ මේක මහ පඩත්තර කාලකන්ණි පවුලක පර 70ක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ විනාශය කරන්නේ. හොඳට මතක තියාගන්න ආදරණීය හිතවතුනි මේ පවුලම කාලකන්ණි 70ක් මුන් ටික එකතු වෙලා මේ අපේ සම්බුද්ධ ශාසනය කෙලසන්න තමයි මේ වැඩේ කරේ. මේකට දේශපාලනය ගෑවිලාද කියන එක මම දන්නේ නැහැ දේශපාලඥයෝ. හැබැයි මම හිතට එකඟව කියනවා. මගේ හෘද සාක්ෂියට එකඟව කියනවා. මමත් මේ ස්වාමින් වහන්සේට බැන්නා. ඒකට මම අදටත් කලකිරෙනවා. අදටත් මම ඒ ගැන විඳවනවා. ඒකට හේතුව තමයි මේ කාලකන්ණි YouTube කාර්යෝ කියපු දේවල් අපිත් බැලුවා. හැබැයි මම වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔබ හිතන්න එක කාලකන්ණි ඔය බහින එකෙක් YouTube එකේ තමන්ගේ ටෙලිෆෝන් නම්බර් එක දානවද? ඔබ කතා කරොත් මම කතා නොකරපු කිසිම කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ කියන්නකො. මොන රටේ හරි ඉඳලා මට මැසේජ් එකක් හරි දාපු කෙනෙකුට මම රිප්ලයි නොකර හිටියනම් මට හෙන ගහන්න ඕනේ. මම හැම කෙනා එක්කම කතා කරලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේ YouTube කාර්යෝ තමයි මේ අටමස්ථානාධිපති හිමියව විනාශ කරේ. මේ සම්බුද්ධ ශාසනයට කෙලසන විදියට මේ වැඩේ කරේ මේ කාලකන්ණි YouTube කාර්යෝ. ප්‍රධානියෙක් තමයි රාජාංගනේ කියන ගෝතයා. අනිත් එකක් කක්කිසුදා. මම බය නැතුව කියනවා. තොපි තමයි මේ අටමස්ථානාධි හිමියන්ව විනාශම කරලා දාන්න ප්‍රධානම මූලාරම්භය ගත්තේ. තොපි. ඒවට තොපිට විඳවන්න වෙනවා මේ ආත්මෙන්ම. මතක තියාගන්න තොපිට අනිවාර්යෙන් විඳවන්න වෙනවා. හැබැයි මේ මම කියපු ඇත්ත එකක්වත් කිව්වේ නැහැ. මේ වැලෑව ගමේ මිනිස්සු මට කතා කරනවා අදටත් කතා කරනවා. මේ මිනිස්සු තමයි දන්නේ. මම ඉන්නේ ගම්පහ නම් මගේ ගමේ මිනිස්සු හැරෙන්න
මම ගැන දන්න එකෙක්වත් මේ ලංකාවේ ඉන්න විදියක් නැහැ. ගාල්ල මාතර දිහා මිනිස්සු මං ගැන දන්න විදියක් නැහැ. යාපනයේ මිනිස්සු මම ගැන දැනගන්න විදියක් නැහැ. හැබැයි ගමේ මිනිස්සුන්ගෙන් අහපුවම මං කවුද කියලා ඕන කෙනෙක් කියනවා මේ අහවල් විදිහේ මිනිහෙක් කියලා. අන්න ඒ වගේ තමයි මේ වැලෑව ගමේ මිනිස්සු තමයි මේ කාලකන්ණි පවුලේ තොරතුරු සියල්ල දන්නේ. ඒ මිනිස්සු තමයි මට කතා කරේ. මහත්තයෝ මෙන්න මේකයි ඇත්ත කියලා. ඒකින තොපි දැනගනියව්. තොපි මඩ ගහන්න කලින් ඉස්සෙල්ලා මෙන්න මේ කාරණාව. අංක 1 මෙච්චර සමාජය දියුණු වෙලා තියෙද්දි ඔය ගෙදරට ඇවිල්ලා ඔය කියන නිලධාරීන් ඔය රාජකාරී කරනකොට ඇයි තොපි එකෙක්වත් වීඩියෝ නොකළේ? ඇයි තොපි එකෙක්වත් ෆොටෝ එකක් ගැහුවේ නැත්තේ? ඇයි තොපි එකෙක්වත් ඒ දියණියගේ S2 වහලා තොපි එකෙක් දැම්මද මූණ? ඔය කාලකන්ණි දෙමාපියෝ දෙන්නගේ ෆොටෝ තොපි එකෙක් දැම්මද? ඔය පවුල ගැන තොරතුරු තොපි එකෙක් කතා කරාද? තොපි එකෙක්වත් කතා කරන්නේ. හැබැයි අටමස්ථානාධිපති හිමියන්ගේ ඡායාරූප තොපි හැම තැනම දැම්මා. හැම තැනම දැම්මා. තොපිට තිබුණා මේ පවුලේ උන්ගේ තොරතුරු දාන්න. යකෝ මගේ ළමයා වැරද්දක් කරනවා නම් පළවෙනි වැරදිකරු මම. මගේ බිරිඳටත් වැඩිය පළවෙනි වැරදිකරු මම තාත්තා විදියට. ආන් ඒ වගේ දැනගම් පර බල්ලෝ තෝ මේ සම්බුද්ධ ශාසනය කෙලසන්න කරපු මේ නිගරු වැඩේට තොපිට තොට මේ ආත්මය පරිසම් දෙනවා. ඒ වගේම තොපි දෙන්න එකට බිව්වට කමන්නේ. තොපි මත්පැන් එකට පානය කරාට කමන්නේ. තොපි මොන වෛද්‍ය වාර්තා ගත්තත් මම බය නැතුව කියනවා ඔය දරුවට කිසිම මානසික අසනීපයක් නැහැ. කිසිම අසනීපයක් නැහැ. හැබැයි දොස්තර මහත්තුරුනේ මතක තියාගන්න ඕගොල්ලෝ බොරු වෛද්‍ය වාර්තා දීලා ඕගොල්ලෝ විඳවන දවස බොහොම ළඟ එනවා. මොකද මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මා ඇතුළු අති දැවැන්ත පිරිසක් ඉන්නවා. මම මැරෙයිද දන්නේ නැහැ හිට. මේ වීඩියෝ එක බලන ඔබ මැරෙයිද දන්නේ නැහැ. හැබැයි අපිට පාන්සු කූලෙ දෙන්න හරි මහා සංඝරත්නයක් ඉන්න ඕනේ. ගිහියෙකුට පාන්සු කූල දෙන්න බෑ. ගිහියෙක් පාන්සු කූල දීලත් නැහැ. ඒකින්ද තොපි කොච්චර මේ බුදු හිමියන්ගේ බුද්ධ පුත්‍රයන්ට බැන්නත් වැරදි අඩුපාඩු තියෙනවා. අපි ඒව දන්නවා. ඒව අපි ඉස්සරහට කතා කරනවා. මේ සම්බුද්ධ ශාසනය සුද්ධ කරලා අපි ගන්නවා ගිහියෝ විදියට. ඒකට වගකීම තියෙන්නේ අපි සතුව තමයි ඒ වගකීම තියෙන්නේ. මම දානයක් දෙනවා නම් මට ගමේ පන්සලේ හාමුදුරුවෝ වැරද්දක් කරනවා නම් මට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් මම කතා කරනවා. ඒකෙන් හොඳට මතක තියාගන්න මේ අටමස්ථානාධිපති හිමියන්ව අපි ආරක්ෂා කරගත යුතුමයි. මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඕගොල්ලොන්ට සියලුම තොරතුරු. තව තොරතුරු මංගාව තියෙනවා. ඒකින්ද මෙන්න වෙන්දා වැලෑව ගම්වාසී ඔබ සියලු දෙනාටම මාගේ নমස්කාර පූරක ආචාරය. ඔබ මට කතා කරපු සිදුවීමේ මම මේ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා. ඒක නිසා මේ රඹෑව කියන ප්‍රදේශයේ වැලෑව ගමේ සමස්ත සියලුම ජනතාවනේ ඔබට මාගේ নমස්කාරය. ඔබ සියලු දෙනාට ඔබ හැමෝම කොන්ද පණ තියෙන සිංහයෝ. මතක තියාගන්න කාන්තා පිරිමි හැමෝම මේ වැලෑව කියන ගමේ උඹලා යක්ෂයෝ බොලව්. උඹලා සැබෑ සිංහල බෞද්ධයෝ. උඹලා මේ සම්බුද්ධ ශාසනය පිරිසුදු කරන්න ආපු සිංහයෝ කියන එක මතක තියාගනින්න. මේ ආදරයෙන් එහෙම කිව්වේ. ඒක නිසා වැලෑව කියන ගම මේ සමස්ත ලෝකයේ කවදා හරි දවසක බබලාවි. ඒක තමයි ඇත්ත කතාව. ඊගා වීඩියෝ එකෙන් මම ඔබට කරුණු කියන්නම් තව දුරටත්. මොකද මම කැමති නැහැ පැය ගණන් වීඩියෝ කරන්න. ආදරණීය හිතවතුනි, මෙතනින් එහාට තොරතුරුත් අනිවාර්යෙන් ඔබට අරගෙන එනවා. එහෙමනම් අපි දැනට සමුගන්නම්. ඔබට මම ප්‍රශ්නාර්ථ යොමු කරන්නේ නැත. ඔබට මා ප්‍රශ්නාර්ථයක් තබා වීඩියෝ එක අවසන් කරන්නේ නැත. හැබැයි මේ පිළිබඳව කරුණු මම අරගෙන එනවා. එතෙක් මා ඔබට දැඩිව වගකීමෙන් කියනවා මේ දැරිවියගේ කාලකන්ණි දෙමව්පියෝ දෙන්න ගෑණී මිනිහයි දෙන්න එකට මත්පැන් බොනවා කියන එක මම වගකීමෙන් කියනවා.
උඹලා දාන තැනක නඩු දාපල්ලා. උඹලා මට කරන්න පුළුවන් මොන කෙනෙහිලිකම් කරත් මම සැලෙන්නේ නැහැ. මතක තියාගෙන ඉන්න මගේ පිටිපස්සේ පට්ට සෙට් එකක් ඉන්නවා. පට්ට සෙට් එකක්. ඒ සෙට් එක විදේශගතව ඉන්නවා. ශ්‍රී ලංකාවේ ඉන්නවා. උන් ඇවිල්ලා කෙල්ලෝ වෙන්න පුළුවන්, කොල්ලෝ වෙන්න පුළුවන්. උන් ඇවිල්ලා කොන්ද පණ තියෙන සිංහ දේනුවෝ. සිංහයෝ. ඒක නිසා මම බය නෑ කියන එක ඔය කියන තොපි කාලකන්නේ හැත්තට මං කියනවා. හෙට මැරුණත් මේ YouTube එකේ කතා කරපු මම උඹලට ඇත්ත කිව්වා කියන එක මතක තියාගන්න. මේ සම්බුද්ධ ශාසනය රකින්න බලව අපි. බුද්ධ චීවරය අපි ආරක්ෂා කරනවා. ඒක හොඳට මතක තියාගනියෝ. සැලෙන්න එපා ආදරණීය හිතවතුනි. බෞද්ධයා කියන්නේ කොන්ද පණ තියෙනවුන්. ඕනෑම මනුස්සත්වයකට හිස නමලා ආචාර කරන මිනිස්සු.